right සුපුරු විස්ලාමේ පටන් ගන්න කොහෙද යන්නේ ඉරිපාද යනවා සඳකල තැන්නෙන් අපිත් එක්ක දැනට ජොයින් වෙන චතුකි මෙනවිය ඒ වගේම තව කවුද ඉන්නේ ජයනි චමිත් අපිට මගදී මරදාන සෙට් වෙනවා රොයිනිත් ඉන්නවා එහෙනම් අපි මරදාන දිහා ඒ වාර කට්ටිය පොල්ල තිබ්බා බෞතරයක් පොල්ල තිබ්බා නමුත් අපි බලමු ගමන කොහොමද වෙන්නේ අමේ චමිත් දැන් හරිද දැන් මේවා කරන්න ඕගොල්ලෝ කොළඹ ඉඳන් එනවා නම් එන්න හැටන් වලට කෝච්චියට බස් එක හරි එන්න පුළුවන් 6යි 10ට බස් එක තියෙනවා හැටන් වලින් මස්කෙලියට කතා මාරට මස්කෙලි නම් මුල්ගම හන්දියෙන් බහලා මෙතනින් ත්‍රිවිල්ලයක් අරගෙන යන්න ඕනේ රාජමලයේ වතු යාය හරි ඒ මොකද බොටෝල් එක ඒක මේ ගත්මුත් මාර කිව්වා ගොඩාක් අබරම් පාරක් ඉතින් රුපියල් 3000ක් වගේ මුදලක් ගන්නවා මේ ත්‍රිවිල් එක්කන අපිට රුපියල් 2000ක් වගේ ගත්තේ ත්‍රිවිල් දෙකක් අපි ගියා 4000ක් වගේ ඉතින් බස් එකක් තියෙනවා රාජමලේ වතුයායටම නමුත් බස් එක යන්නේ දවල් 12ට වගේ හින්දා අපි පයින්නවා යාවේ මරේ වතුයාය හරහා ඔව් කොහෙන්ද බස් එක ත්‍රිවිල් එක ආවේ කොහෙන්ද මස්කෙලි නෑ මස්කෙලි නම් ඇවිල්ලා බස් එක මුල්ගල හන්දිය මස්කලී නම් ඇවිල්ලා මුල්ගල හන්දියෙන් බහලා ත්‍රිවිල් එක ඇවිල්ලා මේ ළඟින්ම බහින්න පුළුවන් බහලා ඊට පස්සේ අපේ කට්ටියට යන්න තියෙන්නේ මෙන්න මේ පඩිවලින් ඉන්න මෙතනින් උඩහ පාරේ තමයි යන්න තියෙන්නේ හරි වයින්නවා අමාරේ සිරිපා ඉතින් මේ උඩ පාරේ තමයි යන්න තියෙන්නේ වැඩි දුරක් යන්න නැහැ මෙතන ඉඳන් මීටර් 300ක් විතර යනකොට හම්බෙනවා සඳගල තැන්නට ඇතුල් වෙන තැන ඉතින් ඒ පාරෙන් තමයි යන්න තියෙන්නේ ත්‍රිවිල් එකෙන් බහලා මෙන්න මේ වතුයායෙන් එනකොට ඔයගොල්ලන්ට මෙතන වතුර පොඩි පොඩක් තියෙනවා ඉතින් එතනින් අපේ කට්ටිය ඇඳුම් මාරු කරගත්තා පොඩි මොන පොඩක් හොදා ගන්න පුළුවන් එතනින් තමයි සඳගල තැන්නට ඇතුල් වෙන තැන සුමන සමන් දෙවියන්ගේ අඩවියෙන් හින්දා අපි කොලාත්තක් කඩලා මේ කොලාත්තන්නේ අපි සුමන සමන් දෙවියන්ගේ අඩවියට කියනවා අපිට රැකලා දෙන්න මේ ගමන සාර්ථකව තිබුණා කියලා අපි බලහන්කෝ පටන් ගන්න Ya. Video kan nangi? Amma tahu. සඳගල තැන්නට ඇතුළු වෙන ගමන් වැඩි දුරක් නැහැ. එනකොටම පොඩි දියාපාරක් තියෙනවා. මේකෙන් ඕන කෙනෙක්ට වතුර ගන්න පුළුවන් බොන්න එහෙම ඕන නම්. වතුර තමයි. වතුර හිරිදිලා ගියා. මේ විදිහට තමයි යන්න තියෙන්නේ. දැන් පාරකින් තමයි අපිට යන්න තියෙන්නේ. මාර්ගය ගොඩාක් දුෂ්කරයි. ගස්වල මුල් වලින් තමයි දිගටම හැදිලා තියෙන්නේ. ඉතින් වතුර කාදනය වෙලා ඇවිල්ලා පාරවල් හැදිලා තියෙනවා මුල් මතු වෙලා. ඒ වලින් තමයි ඉතින් යන්න තියෙන්නේ කිලෝමීටර් අපිට 6ක් විතර මම හිතන්නේ 7ක් විතර යන්න තියෙනවා. ඉතින් දුෂ්කර ගමනක් මේ කැලෑවේ කොටි ඉන්න කැලෑවක් දෙවියෝ ඉන්නවා.
ඉතින් භයානක විසිසුණු ගමනක් තමයි අපිට යන්න තියෙන්නේ. කොයි වෙලාවේ අනතුරක් වෙයිද කියලා කියන්න බෑ. Enak. අපිට අද ස්පොන්සර් කරන චරිත කවුද ස්පොන්සර් කරන්නේ? අද අපිට ස්පොන්සර් කරන්නේ රෝලෝ. හැබැයි සල්ලි දීලා ගත්තේ. සුපිරි මොකද්ද? Let's do it. සඳකල තැන්න පාරේ ලස්සන දියපොදක් හම්බ වෙනවා මග හරියදී. කෙනෙක් එනවා කොහොනිත? රුවිනි. ඉතින් වැසි කාලෙට පුදුම ලස්සනක් තියෙන ඉතින් මේ පාරේ. අමාරුයි පාර වහිනවා. ඒ වුණාට ඉතින් හරිම ලස්සනයි. බලන්න. හරිම ලස්සන පාරක් මේ නේ? මසත් එක්ක. නිකල්ලා නැගි. තමන්න මම අරේ වගන්න. මිනිස්සු විසික් කරලා තිබ්බා මේ පිටිකොල. අපි අරගෙන කොඩියක් හදාගත්තා බාහුබලිගේ කොඩිය. අවදා ටීම් එක බාහුබලි. ඔය ඉන්නේ අපේ බාහුබලි. සමිත් තමයි අද අපි සම්පූර්ණ ආරක්ෂාව දෙන්නේ. මේ ඉන්නේ සමිත්ගේ මල්ලිගේ මස්සිනා මේ නෑනා මේ මස්සිනා. බහැලෙන්න බහැලෙන්න බැලුවා උත්තරී වතුර පාර කුඩල්ලෙක් ඉන්න ගහන්නේ හිටන්නේ නැවතලා ඉන්න එපා කුඩල හැවුවනේ. दुष्कर मार गया. නයිමත් වහින්න ගත්තා.
මෙච්චර දුෂ්කරයි මාර්ගය ඔන්න අහිමත් වයින්. දැන් අපි කිලෝමීටර 3-4ක් ආවා. තාම සඳකල තැන්නට නම් ආවේ නැහැ. කිලෝමීටර 3ක් විතර ආවා. සඳගල තැන්නට ආවෝ. මේ වයිබ් එක ගන්න ඉතින් මේ ගෙදර ඉඳගෙන බෑ පොඩ්ඩක් වාලා. එන්න ඕනේ ඉතින් මේ මීදුම වැස්ස කූඩැල්ලෝ මේකේ කොටි ඉන්න කැලෑව කොටි වසර තිබ්බා තියෙනවා මේකේ. ඉතින් මේ වයිබ් එක ගන්න ගෙදර ඉඳලා බෑ. යාළුවෝ ටිකක් එක්ක එන්න. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ බුලංග අපි හැටරි සිරිපාද කන්න වේන් තමයි පේන්නේ. නමුත් දැන් පේන්නේ වහින්න ගත්ත හොඳටම. මේ වෙනවනේ. වහින. ඒ නිසා චරිතේ මායි එළියට වෙලා ගෑල්ලා ටික මේ කුඩාරමේ දැම්ම චමිත් එක්ක. කුඩාරමක් ඇතුලේ චමිත් වී ගෑල්ලා මේ දුන්දේ ඔය කුඩාරමේ දාලා. ඇතුලේ කුඩාරම කෙලේ කුඩාරම ඉන්න. ඈ කුඩාරම ඇතුලේ කුඩාරම. කුඩාරම ඇතුලේ කුඩාරම ගාලා චමියා. අත්ත වයිබ් එකක් තියෙනවා. පැක්සා. දැන් හම්බාන තෙම්ලින්නේ. සිරිපාද පේන්නේ. මේ පාරෙන් යන්න තියෙන්නේ. අපි යනවා දැන්. ඒක ඔක්කොම තෙබිලා තියෙන්නේ. නෑ හොඳ රෙලි ඉඳන් මායි චරිතුයි. ගල්ලමයි ටිකට් එන්න එක ඇතුළට දාලා දැස්ස හොඳටම මේ වැස්ස පැවුව හින්දා අපි ඔක්කොම බඩු ටිකක් අරන් යනවා. ඔයාලා එනවනම් රේන් කෝට් අනිවාර්යෙන්ම ගේන්න. ඊළඟට ඇඳුම් ගේන ඒවා බෙඩ් ෂීට් අරමුණ හරි ගේනවනම් shopping bag වල cover කරගෙන එන්න. මොකද බෑග් තෙමුණම බර වැඩි. ඇඳුම් තෙමුණම අයිමත් උඩ දින් විදියක් නැහැ. සීතල කියන්නේ පොරිමේ වතුර අයිස් කැට වගේ. එච්චර සීතලයි. සුන්දර සිරිපා අඩවියට පිවිසෙනවා. ගැම්මක් තමයි නේ සරි. වෙන්න මොකක්ද? උනි කටර ගාලාද? රස බලව. කොටි වසුරු වෙනවා. මොකද වරෙන් දී Lagi duskara marge. Ya. Meka हमारे संदर गलत है नहीं मुकान तो संदर गलत है ना हट
ඔව්. මේ එන පාරේ වැටලක් කෙලිම හරි. මෙතෙන් තමයි මහා ගිරිදඹේට එන තැන. සඳකල තැන්ෙන් ඇවිල්ලා ඒ කැලෑ පාර ඉවර වෙලා මහා ගිරිදඹේට සෙට් වෙන්නේ. මෙතනින් උඩ අම්බලම් මොකුත් නැහැ. අම්බලමක් තියෙන්නේ ඉදිකටු පාන වගේ ඉතින් පල්ලෙහා. ඒ නිසා අපි පල්ලෙහාට යන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. මෙතන උඩ මහා ගිරිදඹේ අපි සඳකල තැන්ෙන් ඇවිල්ලා ඊට පස්සේ අම්බලමට ආව පල්ලෙහාට එන්න ඕන ටිකක්. මීටර් 200ක් එන්න ඕනේ. ආවට පස්සේ හම්බෙනවා ඉදිකටු පාන. මෙතන අම්බලමක් තියෙනවා. ඔයගොල්ලෝ මෙතන නැවතිලා උදේ යන අයට 4ට විතර උදේම යන්න පුළුවන්. ඊටසේ බලන්න හැබැයි මේ රසත් එක්ක අපිට බලන්න බැරි. නමුත් ඉතින් බලමු try කරලා. චූටි මල්ලි ලොකුමයි. අවුලක් නැහැ අපිට ඉක්මනට මේ මෙතන මේ සීතල නැහැ වතුරට වැටෙනවා මේ දිද්දි ඒකට ඉවරනේ පහලවද ටිකක් මල්ලි වල ගත්තා ඒක අපි අර මේක ගන්න. Coba kau ringgit. සරිය. අපි දෙන්නට උනේ අන්න අර අරුන් දෙන්නට වෙච්ච වැඩේ. අන්න හදනවා මොනවද හදන්නේ කරි? මැගි නූඩල්ස් එකක් හදනවා. ඒගොල්ලන්ට දෙන්නත් එක්ක තමයි මේ හදන්නේ මේ උදෙන් නැගිටලා කන්න ලෑස්ති වෙලා. අපි කාලා බලමු කොහොමද කියලා. හරි. ඇති. ළමයි එන්න. චැප්ටර් ක්ලෝස් එහුවා. ඉංගන් අරන් එන්න. කොයි දිනේ ජාති? ලකබල්ලේ. ජයිනාගේ. මොකද ඉන්නේ? Coffee. සබදාම මිලින් තියෙන හොඳ තැනක් තමයි සිරිපාද වන්දනාව යන අතරතුර විදේශිකයන් විශාල ප්‍රමාණයක් අපිට හම්බුණා මගදී මේ අවාරේ සිරිපා වන්දනා කරන වෙනවා. ඉතින් සබදාම මිලින් පරිසරයට බාධා කරන්නේ නැතුව ඉතින් වන්දනේ මෙතන ඉඳගත්තා. මෙතන පඩි උඩ. ආරේ ඉතින් මේ ලංකාව සීතල දැනගන්න තැනක් ඕන නම් නැත්නම් නැති ඕන තමයි. නමුත් අවාරේ මෙන්න මේ සිරිපා මළුව තියෙන පාදි සිරිපාදයේ තියෙන ස්ථානයට එන්න පුදුම සීතලක් තියෙනවා. ඒ ඔව් ආවා ඉතින් ඒක තමයි ගෑවේ.
ඉන්න වගේ. ඊට ගොඩක් එක්ක ආවේ. මොකද හිතන්නේ? සුපිරි. ඒ සුපිරිනු. බාහු සුපිරි කිව්වා නං. අවාරේ සිරිපාව කොච්චර අවදානම්ද කිව්වොත් මෙන්න මේ ලොකු ගහක් කඩාගෙන හරිද මේ අවිල්ල දෙන ලොකු ගලක් වැටත් කඩාගෙන මෙන්න මෙතන නතර වෙලා තියෙන්නේ කවුරුහරි එන වෙලාවක ආව නම් ඉවරයි අවාරේ සිරිපා පොඩ පරිස්සමින් යන්න ඕනේ දැන් අපි දිගට පානහරිය පව කරා පව කරලා ඉතින් මම ඉක්මනට බෑගෙන යනවා පල්ලෙහා හොඳ තැනක් කොම්මල තේකයක් කියන හදාගන්න ලස්සන ගහක් දැන් හත්න් පාරෙන් බහින්න මම හිතන්නේ දැන් අපිට තව පැය 3ක් විතරයි පුළුවන් තරම් ඉක්මනට බහ ගන්න එක තමයි හොඳ බහින කොට ඔයගොල්ලෝ අදිය කීටිය බහින්න නරකයි මේ ඒතකොට වේට් එක කකුල තාම පොඩ්ඩක් අමාරු වෙයි. ඒක පුළුවන් තරම් ඉක්මනට අදිය තියාගෙන බහගත්තම හරි එක පදියට එක අදිය තියාගෙන ලෙග්ස් පොඩ්ඩක් බෙන්ඩ් කරලා මේ විදිහට බහගන්න. බල්ලා සහ රීල් සිතින් දෙකක් පල්ලෙහාට යනකම් බඩ යන්නේ නැහැ ෂුවර්. යන සහ නොයන දෙකම. යන එකට මම යන කෝපි ටිකක් දාලා. රුටි වැඩිපුර දාන්නයි. බඩට හරියන දෙන්නේ බඩ සයිස් එකද? ඒ බොන්න කලින් ජීස් පාරක් දාලා බොන්න. ඔව් බුදුම වෙලේ තමයි තියෙන්නේ. තේ බීලා නැහැ කියන්නේ. මේ බඩ බීවේ. කොවිනි විසිට් එක මට දැන් බයින්න සේල්ස් මීටින් එකේ. චරිත පිස්සු ක්‍රිකට් ගහන්න නැහැ මේ පික් කරනවා. ඒක දාන්නයි වීඩියෝ එකේ. අरे 1 2 3 cheers. සිරිපාද ලස්සනයි දියර ටිකක් වෙන වතුර ගලා යනවා දැන් මේ හරියටම රතු අම්බලම මෙතන රතු අම්බලම තියෙන තැන තමයි මෙතන තියෙන්නේ යෝගල එනවා නම් සිරිපාදට කිලෝමීටර් 4යි තියෙන්නේ හැටන් වලින් බහින්න කිලෝමීටර් 4ක් විතර උඩින් තමයි තියෙන්නේ රතු අම්බලම ඒක තාම මේක බලා ගන්න පුළුවන් ඒක මීදුම තියෙන වෙලාවට නම් ඉතින් පේන්නේ නැති වෙයි නමුත් නැති වෙලාවේ මේක බලා ගන්න පුළුවන් අමාරයනෝට හැටන් පාරෙත් මේ වගේ ගස් කඩන් වැටලා තියෙනවා. අර ගලක් කරලා තිබුණේ හැටන් පාරේ. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ මේ හැටන් පාරේ උනත් එද්දි. මම හිතන්නේ සාම චෛත්‍ය වෙන්න ඕනේ මේ. අපි දාන්න වීඩියෝ එකේ මේ ලස්සන හදලා තියෙනවා.